Welcome back to Vision Care Hearing Solutions podcast series. Today we have Ms. Tilini Hevage, an audiologist, to discuss with us about what is audiology and who is an audiologist. Welcome. Um, So, Tilini, this word audiology ටිකක් අමුතුයිනේ වැඩි අපි අහලා නැති වචනයක්. ගොඩක් අය තේරුම දන්නේ නැහැ මං හිතන්නේ. So what is audiology? ඇත්තටම මම හිතන්නේ අපි මේ ෆීල්ඩ් එකට එනකොටත් අපිට ටිකක් අමුතු වචනයක් තමයි audiology කියන්නේ. I think audiology කියන්නේ ඇත්තටම hearing related ඒ වගේම balance සම්බන්ධව අපි hearing testings කරනවා, balance testing කරනවා. එතකොට ඒවෙන් අපි අඳුර ගන්නවා මොකද්ද තියෙන ගැටලුව කියලා. ඊට පස්සේ ඒකට ඕනි කරන management option එක කොහොමද කියන එක decide කරලා ඒ patient අවශ්‍ය කරන ඊළඟ pathway එක හරියට අපි පෙන්වන එක තමයි අතනම audiology කියන field එකේදී හරියටම කරන්නේ. ඒ කියන්නේ audiology කියන්නේ hearing test කරන එක. නෑ hearing testing විතරක් නෙමෙයි අතනම අපිට ඊට වඩා ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා. එතකොට ඒක hearing විතරක් නෙමෙයි balance පැත්තත් අපි බලනවා. ඒ වගේම තමයි අර ස්පෙෂලි ගත්තොත් එහෙම patient එක තියෙන ගැටලුව මොකක්ද කියලා අඳුරගෙන hearing aids වගේ දෙයක් නම් තියෙන්නේ අපි ඒකට අවශ්‍ය කරන fittings එතකොට ඒ hearing aid එක හරියට අපි fit කරනවා කියන එක ගැන අපි ගොඩක් වද වෙන්න ඕනේ. එතකොට ඒකට තියෙන real ඒ කියන්නේ අපි ගත්තොත් hearing testing and hearing rehabilitation. yes හරි. එතකොට දැන් hearing assessments එහෙම නැත්නම් hearing testing ගත්තාම අපි audiologist කෙනෙක් ගත්තාම එයාගේ රෝල් එක අපි pediatrics ඒ කියන්නේ පොඩි ළමයින්ගේ testing ඒ පැත්තද වැඩිපුර එහෙම නැත්නම් adult testing උත් කරනවද කොහමද? එතකොට දැන් කොහොමත් අපි දන්නවා hearing loss එකක් ඇති වෙන්නේ age එකක් බලපාන්නේ නැහැ. අපි ඉපදිච්ච දවසේ ඉඳන් ගොඩාක් වයසට යනකම් ඒ අතරතුර ඕනෙම කාලෙක hearing loss එකක් ඇති වෙන්න පුළුවන්. එතකොට ස්පෙෂලි ගත්තොත් පොඩි බබාලට ඒ කියන්නේ newborn hearing screening එකක් ඒ වගේ දෙයක් කරන්න pediatric audiologist කෙනෙක් කියලා ස්පෙෂලායිස් වෙන්න පුළුවන් අපිට. ඒ වගේම තමයි ගත්තොත් educational sector එක. එතකොට ඉස්කෝලේ යන ළමයි. එතකොට ඒගොල්ලන්ට මොන හරි ගැටලුවක් තියෙනවද කියලා අපිට identify කරගන්න educational audiologist කියලා අපිට මේ පැත්ත ගැන වැඩිපුර ස්පෙෂලායිස් වෙන්න පුළුවන්. හරි. දැන් ඔය කියන විදිහට audiology එකේ ගොඩක් fields තියෙනවා. ගොඩක් branches තියෙනවා. So දැන් අපි audiology කිව්වහම කිව්වා hearing testing, hearing rehabilitation, balance assessment ඔය fields. එතකොට මේකෙදී අපි කවුද professional කෙනා clinician අපි කතා කරන්නේ audiologist විතරද මේකට involvement එක තියෙන්නේ නැත්නම් තව කවුරුරි මේ testing කරනවද? ඊට අමතරව audiometriciansලා අපි ඉන්නවා. hearing aid specialistලා ඉන්නවා. එතකොට ඒකෙදි එක fields වලදී කියන්නේ අපි ඒකට අවශ්‍ය කරන educational background එක හැදෙන විදිය චුට්ටක් වෙනස්. හරි. audiologistලා ඉන්නවා, audiometriciansලා, hearing aid specialistලා. මේගොල්ලන්ගේ වෙනස මොකද්ද? audiologist කෙනෙක් වෙන්න නම් ලංකාවේ audiologistලා ඉන්නවද? audiologistලා කෙනෙක් වෙන්නේ කොහමද? ඒ ටික චුට්ටක් අපේ දන්නේ නැති කට්ටියට කිව්වොත්. audiologist කෙනෙක් වෙන්න නම් මුලින්ම ඔයගොල්ලෝ bio stream එකෙන් A levels කරලා තියෙන්න ඕනේ. එතකොට ඊට පස්සේ ඒකත් එක්ක අපිට university එකට ගිහිල්ලා BSc speech and hearing sciences එතකොට අපිට ඒකේ specialize වෙන්න පුළුවන් audiologist කෙනෙක් විදිහට. ඊට අමතරව අපිට ඒකෙන් පස්සේ ඕනනම් වැඩිදුර MSc එකක් PhD වගේ level එකට තව upgrade කරගන්න පුළුවන් අපේ education level එක. ඊට අමතරව audiometrician කෙනෙක් ගත්තොත් එහෙම අපිට ලංකාවේ තියෙනවා facilities ඒ වගේ field එකකට යොමු වෙන්න. especially ගත්තොත් vision care එකේ තියෙන academy එකක් ඒ academy එක ඇතුළු අපිට පුළුවන් audiometrician කෙනෙක් විදිහට field එකට join වෙන්න. ලංකාවේ කොයිද audiologist කෙනෙක් වෙන්න පුළුවන්? මොන university එකේද මේ degree එක තියෙන්නේ? one and only දැනට තියෙන්නේ University of Kelaniya Faculty of Medicine රාගම ඒක තමයි අපේ එකම disability studies වලට අදාළ කරන unit එක තියෙන්නේ දැනට. ඒක තමයි මේකට අවශ්‍ය කරන ඔක්කොම educational level එක අපිට හදාගන්න පුළුවන්. However අපිට අර clinical exposure එක ලංකාව වටේ තියෙන audiology centers වලින් ගන්න හැකියාවක් තියෙනවා. දැනට audiologistලා වැඩ කරන්නේ කොයි වගේ settings වලද? ලංකාවේ ගත්තොත් සහ internationally අපි කතා කරමු සමහරලාට දැන් audiology කියන්නේ අලුත් field එකක්. එතකොට ලංකාවේ තාම
ව්‍යාප්ත වෙමින් පවතින ෆීල්ඩ් එකක් right so අපි කතා කරොත් international role and Sri Lankan role අපි මේ අපිට විස්තර කියන්නේ ඉන්ටර්නැෂනලි කොහොමද ඒගොල්ලන්ගේ රෝල් එක වෙනස් වෙන්නේ ලංකාවේ දැනට අපි කොහෙද ඔඩියොලොජිස්ලා වර්ක් කරන්නේ කොයි වගේ සෙටින්ග්ස් වලද ඒගොල්ලන් මොන වගේ දේවල්ද කරන්නේ ඔව් ලංකාව ඇත්තටම ලොකුම දේ තමයි ගොඩක් කට්ටිය දන්නේ නැහැ මොකක්ද මේ ෆීල්ඩ් එක කියලා. ඒකට ඉන්න ඔඩියොලොජිස්ලා ප්‍රමාණය ගොඩාක් සීමිතයි දැන් වෙනකොට. මේන්ලි ගත්තොත් එහෙම දැන් ගවර්න්මන්ට් හොස්පිටල් සෙටින්ග්ස් වලට දැන් වෙනකොට ඔඩියොලොජිස්ලා යම්කිසි ප්‍රමාණයක් ඉන්නවා. බොහෝ දුරට ඉන්නේ ක්ලිනිකල් සෙටින්ග්ස් වල. ඒ කියන්නේ ප්‍රයිවට් ක්ලිනිකල් සෙටින්ග්ස් වල තමයි අපිට ඔඩියොලොජිස්ට් කෙනෙක්ව හම්බෙන්න තියෙන හැකියාව තියෙන්නේ. ඒ ගානට ඇත්තටම අපේ ශ්‍රී ලංකාවේ ගත්තොත් එහෙම තියෙන ස්කෝප් එක ගොඩක් බ්‍රෝඩ් වෙලා තමයි තියෙන්නේ. නමුත් අපි එතනින් එහාට ඉන්ටර්නැෂනලි ගත්තොත් එහෙම අර මම කලින් කිව්වේ පීඩියාට්‍රික් ලෙවල් එකට এডুকেෂනල් ඒ වගේම ඔකියුපේෂනල් පැත්තට ඒ වගේ ගොඩක් ෆීල්ඩ්ස් වලට අපිට තව වැඩිපුර එක්ස්පෑන්ඩ් වෙන තියෙන හැකියාව වැඩි. ඒක දැන් ඔකියුපේෂනල් පැත්තේ තියෙන ඔඩියොලොජිස්ට් කෙනෙක් ගැන කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් ඉන්ටර්නැෂනල් ඔකියුපේෂනල් සේෆ්ටි ස්ටෑන්ඩඩ්ස් කියලා දෙයක් තියෙනවා. එතකොට ඒක ඇත්තටම අදාළ වෙන්නේ ඉන්ඩස්ට්‍රියල් සෙටින් එකක්. ඒ කියන්නේ කර්මාන්ත ශාලා වගේ ගත්තොත් ඒකේ ඉන්න පිරිසට හැමදාම දිනපතා එක එක ශබ්ද වලට එක්ස්පෝස් වෙන්න වෙනවා. ඒතකොට ඒකත් එක්ක ගොඩක් නොයිස් එක්ස්පෝෂර් එකත් එක්ක තමයි ගොඩක් හියරින් ලොස් එකක් ඇති වෙන තියෙන ප්‍රවණතාවය වැඩි. ඒතකොට එතන ඉන්න ඔඩියොලොජිස්ට් කෙනෙක්ට පුළුවන් ඒ තියෙන නොයිස් ලෙවල් එක අයිඩෙන්ටිෆයි කරලා කාටද මොන වගේ මැනේජ්මන්ට් එකක්ද දෙන්න ඕනේ අර අපි දන්නවා ඉයර් මප්ස් කියලා තියෙනවා hearing preservation කියන ඒ රෝල් එක දැන් ඇත්තටම බැලුවොත් ලංකාවේ awareness කියන එක තමයි අඩුම මම හිතන්නේ audiologist කෙනෙක් විදිහට one of the main roles that you will have to play is the awareness role right people don't know like about occupational hazards with regard to hearing yes of course දැන් අපි සේෆ්ටි ගත්තාම හෙල්මට් එකක් දානවා ඊට පස්සේ අර ඕවර්ऑල්ස් අඳිනවා ඒව ටික උනාට හියරින් ප්‍රිසර්ව් කරන්න ඕනේ කියන එක සහ ඇත්තටම සමහර වෙලාවට මම දැකලා තියෙන දෙයක් තමයි මේ දීලා තියෙනවා හියරින් ප්‍රොටෙක්ෂන් ඩිවයිසස් හැබැයි යූස් කරන්නේ නැහැ හේතුව මම දන්නේ නැහැ බොහෝ දුරට ඉතින් lack of awareness කියන එක තමයි ඒගොල්ලන්ට දැනුවත්භාවයක් නැහැ මොකද හියරින් කියන එක ඉමීඩියට්ලි වෙන දෙයක් නෙමෙයිනේ නේද ග්‍රැජුවලි රස්සාවෙන් අයින් වුණාන් පස්සේ තමයි ඒ ආෆ්ටර් ඉෆෙක්ට්ස් තියෙන්නේ so දැන් එහෙම අපි ගත්තොත් දැන් එක එක ෆීල්ඩ්ස් වල occupation කියන්නේ මේ industrial settings වල ඊළඟට educational settings වල ඊට පස්සේ clinical settings වල දැන් vision care එක ඇතුලේ ගත්තොත් mainly කොයි වගේ දැන් අපි දන්නවා vision care එකේ hospital settings තියෙනවා ඊට පස්සේ private clinical settings තියෙනවා මේක ඇතුළේදී කොහොමද audiologist ගේ role එක වෙන්නේ patient කෙනෙක්ගේ journey එකේදී කොහොමද අපි කොහොමද audiologist කෙනෙක්ගේ involvement එක ඔව් එතකොට initially patient කෙනෙක් ආවට පස්සේ අපි අඳුර ගන්නවා patient තියෙන මොන වගේ ගැටලුවක්ද කියලා එයත් එක කතා කරලා එතකොට ඒක ඒ වගේම වයස කියන එකත් බලපානවා. එතකොට අපි ගත්තොත් එහෙම නිව්බෝර්න් ඒ කියන්නේ ඉපදිච්ච අලුත් උපන් බිලින්දෙක් ගත්තොත් එයාට කරන ටෙස්ට් එක අපිට වැඩිහිටි කෙනෙක්ට කරන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඊළඟට පොඩි දරුවෝ ගත්තොත් එයාලට නිකන් සෙල්ලමක් කරන විදිහට තමයි අපිට ටෙස්ට් එක කරන්න වෙන්නේ. එතකොට එහෙම බැලුවහම අපි මුලින් අඳුර ගන්න ඕනේ මොන වගේ වයසක කෙනෙක්ද. ඒ වගේම එයාට එක ටෙස්ට් එකක් කරලා ඇතිද එතනින් එහාට ඉස්සරහට තව ටෙස්ටිං කරන්න වෙනවද? මොන වගේ ටෙස්ටින්ද කරන්න වෙන්නේ අන්න ඒ වගේ අර ඩිසිෂන්ස් ගන්න අපිට සිද්ධ වෙන ගොඩක් දේවල් සම්බන්ධව. ඒතකොට ඒ දේවල් අඳුරගෙන ඒ අදාළ ටෙස්ටිං කරලා ඒතකොට ඒකෙන් පස්සේ අපි දැනගන්නවා මේ වගේ ප්‍රශ්නයක් තමයි මෙයාට තියෙන්නේ. ඒතකොට සමහර ප්‍රශ්න වලට අපිට සිද්ධ වෙන්නේ ENT ડોක්ටර් කෙනෙක් ගාවට යොමු වෙන්න කියන්නේ. මොකද ඒක බේත් වලින් හරි සර්ජරි එකකින් හරි මේ කම් කරන්න පුළුවන් ප්‍රශ්නයක්. එහෙම නැතුව අපි හිතමු අර නර්ව් ඉෂුස් තියෙනවා. ඒකට ඒකට අපිට මෙඩිකල් ට්‍රීට්මන්ට් එකක් නැහැ. අපිට සිද්ධ වෙන්නේ හියරින් ඒඩ් එකකට වගේ යන්න. ඒතකොට හියරින් ඒඩ් එක ෆිට කරා. හියරින් ඒඩ් එක ෆිට කරනවා කියන එකත් ලේසි පහසු දෙයක් නෙමෙයි අතට. මූලික දේ තමයි පේෂන්ට් කෙනෙක් අර අපි ස්ටයිල් එකට කණ්ණාඩි දෙකක් දැම්මත් ස්ටයිල් එකට හියරින් ඒඩ් එකක් දාන්න මිනිස්සු කැමති නැහැ. අනිවාර්යෙන්. ඉතින් ඒ කන්වින්ස් කරන ඒගොල්ලොන්ට මේක අවශ්‍යයි කියන දේ ඇත්තටම කියන එකත් ඇත්තටම චැලෙන්ජින් දෙයක්. ලොකු කවුන්සලින් රෝල් එකක් තියෙනවා ඔඩියොලොජිස්ට් කෙනෙක්ට අපි සාමාන්‍යයෙන්
වීක්නස් එකක් හරි එහෙම අඩුපාඩුවක් කියන එක තේරුම් කරන එක ලේසි නෑ. එතකොට ඒකට අපි සොලියුෂන් එකක් දීලා යාව අර ඩිනයල් කියන තැන ඉඳන් ඇක්සෙප්ටන්ස් කියන තැනට ඒ ජර්නි එකට අරගෙන එන එක ඔඩියොලොජිස් කෙනෙක්ට දැන් මම දන්න කවුරුත් මං හිතන්නේ හියරින් ඒඩ් එකක් දාන්න කියපු ගමන් හියරින් ඒඩ් එකක් දායි කියලා. ඒ තැනට යොමු කරගන්න ඒක ලොකු වගකීමක් ඔඩියොලොජිස් කෙනෙක්ගේ. Okay. So දැන් ඔඩියොලොජිස්ට අපි දැන් ටෙස්ටිං ඒ ඇසෙස්මන්ට් පාර්ට් එක ඉවරුණාන් පස්සේ අපි හියරින් ඒඩ් ෆිටින් කියන තැනට ආවන් පස්සේ ඒක කොහොමද? එතනින් එහාට කොහොමද යාගේ රෝල් එක වෙනස් වෙන්නේ? ඔව් ඇත්තටම අර අපි කිව්වොත් ඇක්ටිව් ලිස්නර් කෙනෙක් වෙන්න ඕනේ ඔක්කොටම කලින්. අර හියරින් කියන එක ඇත්තටම ශ්‍රවණය තමයි. නමුත් ඒ කෙනාව අපි තේරුම් ගන්න ඕනේ. අපි එයාව අහලා එයාගේ තියෙන ප්‍රශ්න හරියට තේරුම් ගන්න ඕනේ. ඒ වගේම තමයි අපි යාට කවුන්සලින් පාර්ට් එකක් ලොකුවට තියෙනවා. ඒට උපදෙස් දෙන්න ඕනේ මෙහෙමයි මේකේ අපි මේකත් එක්ක කොහොමද වැඩ කරගෙන යන්න ඕනේ. එතකොට විවිධ තැන්වලට ගියාම අපි කොහොමද හියරින් ඒඩ් එකත් එක්ක ඒක ඇක්සෙප්ටන්ස් කියන එකක් තියෙනවානේ. ඒ කියන්නේ කොහොමද ඒකත් එක්ක අපි මැනේජ් කරගන්නේ දේවල්. එතකොට ඒ දේවල් සම්බන්ධව විශේෂයෙන් අපි පේෂන්ට් එක්ක හොඳ කමියුනිකේෂන් එකක් තියාගන්න ඕනේ. මිස් ටෙලිනි කිව්වා දැන් පීඩියට්‍රික් ටෙස්ටිං පොඩි ළමයිව ටෙස්ට් කරන්න පුළුවන් වැඩිහිටියන්ව ටෙස්ට් කරන්න පුළුවන් කියලා. එතකොට පොඩි ළමයිව ටෙස්ට් කරද්දී ඒක වෙනස්. කොහොමද අපි පොඩි ළමයිව ටෙස්ට් කරන්නේ? දැන් පොඩි ළමයි කිව්වහම අලුත ඉපදිච්ච ගමන් අයවත් ටෙස්ට් කරන්න පුළුවන් කිව්වනේ. අම්මලා බයයිනේ දැන් ඒ වගේ චූටි ඉපදිච්ච ගමන් ළමයෙක්ව ටෙස්ට් කරන්න එක්කන් කොහොමද කරන්නේ ඒවා? එතකොට දැන් අපේ තියෙනවා දැන් ඉන්ටර්නැෂනල් නිව්බෝර්න් හියරින් ස්ක්‍රීනින් ප්‍රොටෝකෝල් එකක් යනවා. එතකොට ඒකෙදී අපි ඇත්තටම කරන්නේ බේසික් ටෙස්ට් එකක්. එතකොට බබාට මුකුත් නැහැ. ඔහේ නිදාගෙන ඉන්න පුළුවන්. එතකොට නිදාගෙන ඉන්න ගමන් අපිට ටෙස්ට් එක කරන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නේත් නැහැ බබා නිදාගෙන ඉන්න. ඒ කියන්නේ ඉපදිච්ච ගමන්ම බබාලටත් මේ ටෙස්ට් එක කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඔව්. එතකොට ඒකද මොන හරි අපි කනට දෙයක් දානවද? කනට දෙයක් දානවා. නමුත් ඒක එහෙම නිකම් පොඩි කොටසක් දාලා එතකොට ඒකෙන් ටෙස්ට් එකේ රිපෝට් එක ඉක්මනට ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක රිදෙන්නේවත් ඒකෙන් කිසිම හානියක් වෙන්නේ බොහොම සරල ටෙස්ට් එකක් තමයි කරන්නේ. එතකොට ඊට පස්සේ ටිකක් වයසින් වැඩි වෙනකොට අපිට පුළුවන් auditory brain stem responses කියලා ටෙස්ට් එකක් තියෙනවා. ABR ටෙස්ට් එක. එතකොට ඒක ගැන කතා කරොත් එහෙම ගොඩක් වෙලාවට බබාව නිදි කරවල තමයි ටෙස්ට් එක කරන්නේ. ඔය දැන් අපි වැඩිහිටියන්ට දැන් හෙඩ්ෆෝන්ස් දාලා අපි හියරින් ලෙවල්ස් චෙක් කරනවා කියලා කියනවනේ. ඒ වගේ අපිට පොඩි ළමයින්ගේ හියරින් ලෙවල්ස් හොයාගන්න පුළුවන්ද? ඔව් පුළුවන්. එතකොට ඊට අමතරව තවත් ටෙස්ට් එකක් කියන්නේ අර ඒ වගේ හෙඩ්ෆෝන් දාලා ටෙස්ට් එකකුත් කරනවා. ඒක සාමාන්‍යයෙන් අවුරුදු 4 ගෙවුනට පස්සේ කරන්න පුළුවන් ටෙස්ට් එකක්. එතකොට අර ඇත්තටම චූටිම ඉපදිච්ච ගමන් ළමයින්ගේ හියරින් ලෙවල් එක චෙක් කරගන්න පුළුවන්ද අපිට? ඔව් හියරින් ලෙවල් එක චෙක් කරන්න පුළුවන්. කොහොමද අපි ඒක කරන්නේ? එතකොට ඒකට කරන්නේ අර ABR ටෙස්ට් එක කියන එක auditory brain stem responses ඊට බබා මොන හරි බබාගෙන් අපි රෙස්පොන්ස් එකක් බලාපොරොත්තු වෙනවද? එහෙම නැත්නම් එහෙම අවශ්‍ය නැහැ. ඇත්තටම ඒගොල්ලන්ට තියෙන්නේ තද නිින්දක ඉන්න විතරයි. එතකොට ඒ තද නිින්ද අතරේ අපි ටෙස්ට් එක කරනවා. ඒකට චූටි පොඩි කොටස් ටිකක් අපි පාවිච්චි කරනවා. නමුත් ඒකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ බබාට. එයාට නිදාගෙන ඉන්න තියෙන්නේ අපේ රෙස්පොන්සස් ටික අරගෙන අපේ රෙකෝඩ් එක අපිට හම්බ වෙනවා. සම්පූර්ණයෙන් එයාගේ ගැටලුව මොකද්ද? එයාගේ හියරින් ලෙවල් එක මොකද්ද? ඒ ඔක්කොම විස්තර තොරතුරු දැනගන්න පුළුවන්. හරි. ඒතර වැඩිහිටියෝ ගත්තොත් එහෙම මේක කලින් දැන් බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න ෆාස්ටිං ඉන්න ඕනේ. ඔහොම තියෙනවනේ. ඒ වගේ මොන හරි ප්‍රී ප්‍රෙපරේෂන්ස් තියනවද? නැත්නම් අපිට කෙලින්ම ඇවිල්ලා හියරින් ටෙස්ට් එකක් කරගන්න පුළුවන්ද? කෙලින්ම ඇවිල්ලා හියරින් ටෙස්ට් එකක් කරගන්න පුළුවන්. ඇත්තටම තියෙන්නේ අපි හෙඩ්ෆෝන් එකක් දාලා ඔයාලට සවුන්ඩ්ස් වගේක් ඇහෙනවා. ඒකට අදාළ විදිහට රෙස්පොන්ඩ් කරන්න විතරයි. එතකොට ඒක ඇත්තටම බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ඊට අමතරව අපි තව ටෙස්ටිං කරන්න ගියත් ඔය මැදකනේ පරීක්ෂණය වගේ එකක් කරන්න ගියත් ඒකත් බොහොම සරල ටෙස්ට් එකක් තියෙනවා. කොහොමත් ඔඩියොලොජි ෆීල්ඩ් එක ගත්තාම කිසිම වේදනාවක් බය වෙන්න තියෙන කිසිම ටෙස්ට් එකක් නැහැ. හැම එකම බොහොම සරලව අපිට රෙස්පොන්සස් ගන්න පුළුවන් ටෙස්ටිං තමයි තියෙන්නේ. හියරින් ඒඩ් එකක් ෆිට් කරලා පේෂන්ට් වෙ යවුවාම එතනින් ඔඩියොලොජිස්ට් කෙනෙකුගේ රෝල් එක ඉවර වෙනවද? නැත්නම් කොහොමද ඒ රෝල් එක ඉස්සරහට පවත්වාගෙන යන්නේ?
අනිවාර්යෙන් ෆලෝ අප් එකක් තියෙනවා. ඒතකොට අපි විෂන් කෑක් ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් හියරින් ඒඩ් එකක් ඩිස්පෙන්ස් කරොත් අනිවාර්යෙන් අපි every 3 months එන්න කියනවා. ඒ විතරක් නෙවෙයි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හියරින් ඒඩ් එක ඕන වෙලාවක ඇවිල්ලා ඒක ඇඩ්ජස්ට් කරන්න කියන එක කියනවා. ඒතකොට අපි හැම වෙලේම එයාලත් එක්ක හොඳ කමියුනිකේෂන් එකක් තියාගන්නවා. මෙයා මේක හරියට යූස් කරනවද? මොකද හියරින් ඒඩ් එකක් දාපු ගමන් ඇත්තටම අපිට අර ඉස්සර තිබ්බ ඇහෙනවා ඒක ඇහුණා වගේ දෙයක් වෙන්නේ නැහැ. එතකොට අපි ඒකට ක්‍රමක්‍රමයෙන් පුරුදු වෙන්න ඕනේ. එයාගේ වටේ ඉන්න කට්ටිය, එයාගේ ෆැමිලි එකේ ඒකට හොඳ සපෝට් එකක් දෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අර හියරින් ඒඩ් ගන්න ඕනේ හරි ප්‍රතිඵලය අපිට ගන්න බෑ. එතකොට ඒකට අපි කොහොමත් ෆලෝ අප් එකක් සහ ඒගොල්ලෝ මොකද කරන්න කියන එක ගැන කොහොමත් අවධානයෙන් ඉන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඉනිෂියල් ස්ටේජ් එකේ හියරින් ඒඩ් එකක් දාලා යවුවටත් වඩා ඒක ඒකට ඇඩ්ජස්ට් වෙන එක සහ ඒක දිගටම දායිද නැද්ද කියන එක ඇත්තටම ඔඩියෝලොජිස්ට් කෙනෙක්ගේ අතේ තියෙන. ඒ කියන්නේ එයාගේ මොටිවේෂන් එක මේන්ටේන් කරන එක, ඊට පස්සේ එයාට එන ගැටලු වලට ඉස්සරහට උදව් කරලා ඒ අවශ්‍ය කරන ඇඩ්ජස්ට්මන්ට්ස් කරලා ඇත්තටම අර සමහරක් වෙලාවට හියරින් ඉෂුව එක තියෙන කෙනාටත් වඩා එයාගේ වටේ පිටේ ඉන්න කට්ටියව කවුන්සල් කරලා කොහොමද මේ ජර්නි එකේදී ආට සපෝට් කරන්න ඕනේ. එතකොට ඇත්තටම පේෂන්ට් එක කියන්නේ ක්ලයන්ට් කවුන්සල් කරනවට අමතරව ෆැමිලි කවුන්සලින් එකකුත් තියෙනවා. ඒ නිසා මේක ලයිෆ් ලොං රිලේෂන්ෂිප් එකක්. පේෂන්ට් හියරින් ඒඩ්ස් දාන තාක්කල්ම ඒ රිලේෂන්ෂිප් එක මේන්ටේන් වෙන්න ඕනේ. Okay. So as an audiologist, what is the message that, like, see, there are people, there are young generation, like the young generation එකේ ඉස්සරහට මම මොන ෆීල්ඩ් එකද සිලෙක්ට් කරන්න කියලා හිතන කට්ටියක් අහගෙන ඉන්නවා අපව. So what is your message to them, like, is audiology a good field? ඒක හොඳ choice එකක්ද අපි audiology කියන එක සිලෙක්ට් කරොත්? ඔබ කිව්වා විෂන් කෑකේ ඇකඩමි එකක් තියෙනවා. ඒ ඇකඩමි එකේ audiometricians ලව ට්‍රේන් කරනවා කියලා. එතකොට is it a good field to select? of course definitely. ඒ කියන්නේ personally මමත් හිතනවා ඇත්තටම මම ගත්ත හොඳ decision එකක් කියලා. අපි කැමති නම් මිනිස්සුන් එක්ක ඉන්න, මිනිස්සුන්ගේ ජීවිතයට යහපත් දෙයක් කරන්න. This is the ideal place I think. මොකද චූටි ළමයෙක්ට එයාගේ අම්මා තාත්තා කියන එක ඇහෙනවා නම් කාලයක් ඇහෙන්නේ නැතුව ડિප්‍රෙස් වෙලා හිටපු කෙනෙක්ට එයා කතා බහ කරන එක ඇහෙනවා නම් එතනින් එහාට එයාගේ ලයිෆ් එක quality එක වැඩි කරන්න අපිට හැකියාව තියෙනවා නම් අතර මේක profession එකක් විතරක් නෙමෙයි මම හිතන්නේ ඒකට personally. Imagine a child born with a hearing deficit, like a child who has no hearing at all, and when you fit a hearing aid and suddenly that child can hear, right? That's I don't know how to explain the feeling, right? Of course. So, yeah, it's definitely a very rewarding job. And like, what is your message, like, to all out there? Then adult කෙනෙක් වුණත් වයසට ගිහින් hearing issue එකක් ආපු කෙනෙක් වුණත් එයාට කාලයක් තිස්සේ හොඳට ඇහිලා තීලා දැන් ඇහෙන එක අඩු වෙලා එයාගේ කමියුනිකේෂන් එකට ඒක නිසා බාධා වෙලා, එයාගේ රිලේෂන්ෂිප්ස් වලට ඒක නිසා ගැටලු ඇවිල්ලා, එයාගේ හෙල්ත් එක එන්න ඩිටිරියෝරේට් වෙනවා, අයිසොලේට් වෙනවා. ඒ වගේ කන්ඩිෂන් එකක ඉන්න කෙනෙක් එක්ක දැන් ඔබ ගාවට ආවොත් කොහොමද එයාගේ quality of life කියන එක improve කරන්න මොනවාද අපිට hearing aid fitting එකකට අමතරව එයාගේ journey එකේදී ඔයගොල්ලන් audiologistලා විදිහට මොනවාද කරන දේවල්? ඇත්තටම මම හිතන්නේ දැන් අපි ඒ වගේ community එකක් අපි එක ඉන්නවා. එක එක අයගේ තියෙන ප්‍රශ්න අපි දන්නවා. එතකොට මේක අර එක්කෙනෙක් හිතන් ඉන්නවා ගෙදර ඇතුළේ ඉඳන් මේක තමයි මට විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මට මෙතනින් එහාට hearing aid එකක් දාගෙන එළියට යන්න බෑ වගේ feeling එක. එතකොට මේක අපිට normalize කරන්න. hearing aid එකක් දානවා කියන එක තවත් සාමාන්‍ය දෙයක් කියන එක තේරුම් කරන්න ඕනේ ඕනම කෙනෙක්ට. ඒක hearing aid එකක් නැතුව අපි පසුතැවෙනවට වඩා hearing aid එක දාලා අපිට ඊට වඩා ලොකු ගමනක් යන්න පුළුවන් කියන එක අපි තේරුම් කරන්න ඕන කෙනෙක්ට. ඒ නිසා ඕනෙම වයසක කෙනෙක්ට ඇවිල්ලා hearing test එකක් කරලා එයාට තියෙන ප්‍රශ්නේ අඳුරගෙන hearing aid එක fit කරගන්නවා කියන එක අපි අර spectacles ටික fashion එකට දානවා වගේ සාමාන්‍ය දෙයක් විදිහට මිනිස්සු හිතන්න පුළුවන් නම් ඒක ඇත්තටම මම හිතන්නේ ගොඩක් වටින දෙයක්. Okay. So what is your message to those who are out there who is
like who are willing to choose audiology as a profession? So එකනේ අපිට එකනේ එම්පති කියන එක අපේ හිතේ අර දැන් අපි මම හිතන ගොඩක් කෙනෙක් අහලා ඇති ඒ වර්ඩ් එක සිම්පති නෙමෙයි එම්පති කියන එක අපිට තියෙනවනේ අපිට ඉමෝෂනලි කාට හරි හෙල්ප් කරන්න තියෙන හැකියාව තියෙනවා නම් හොඳ කමියුනිකේෂන්ස් අනුකම්පාව නෙමෙයි නමුත් අපිව ඒ කෙනා ඉන්න තැන you put them like එයාගේ ෂූ එකේ ඉඳලා අපි බලන්න ඕනේ හොඳ කමියුනිකේෂන් ස්කිල්ස් තියෙනවා නම් ටෙක්නිකල් ෆීල්ඩ් එකේ පැත්තට පොඩි ආසාවක් තියෙනවා නම් මොකද මේක ටෙක්නිකල් ෆීල්ඩ් එකක් මේකට AI ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙනවා දැන් ටික ටික එක තව වැඩි දියුණු වෙනවා එතකොට ඒක අප්ඩේට් වෙනවා එතකොට ඒ වගේ ටෙක්නිකල් ෆීල්ඩ්ස් වලට ආසයි නම් ඒ වගේ ඕවරෝල් කවුන්සලින් කරන්න කැමති නම් ඒ වගේ ඕවරෝල් ඔයගොල්ලෝ ඒ වගේ ෆීල්ඩ්ස් වලට කැමති නම් this is an ideal choice. Okay. Yeah. Thank you, Ms. Tilini, for joining us today. And I hope people out there who wants to become an audiologist or an audiometrician, this is the ideal job. Okay. කෙනෙකුට උදව්වක් කරන්න කෙනෙකුගේ ජීවිතේ the quality of life කියන එක improve කරලා ඒ ලැබෙන reward එක ඒ අපි service එකක් කරන්නේ අපි job එකක් නෙමෙයි කරන්නේ so that feeling if you want to help people really help people then this is one of the best jobs in the world so if you are interested in becoming an audiologist or an audiometrician there's a chance you can always contact Vision Care we have a pathway available so yeah thank you very much for listening and hope that you will continue listening to us let's meet again. Bye bye.